ඔබ මොහොතක් හිතන්න ඔබ කිසිම වරදක් කරන පුද්ගලයෙක් නෙවෙයි. නමුත් ඔබ කොයිතරම් හොඳ වුණත් මහමගදී වෙන්න පුළුවන්, ඔබේ නිවසට ඇවිල්ලා වෙන්න පුළුවන්, පොලිස් නිලධාරියෙක් කණ්ඩායමක් වෙන්න පුළුවන්. ඔබට අනිසි විදියට තර්ජනය කරනවා නම්, බිය ගන්නවනවා නම්, කරදර කරනවා නම්, එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්නවා නම් එවැනි මොහොතක සාමාන්‍ය පුරවැසියෙක් විදියට ඔබට දැනෙන්නේ දැඩි අසරණකමක්. නීතිය රකින්නේ ණයම නීතිය කඩද්දී අපි කාටද කියන්නේ කියන ප්‍රශ්නය ඔබට පමණක් නෙවෙයි. ඔබ ගැන දන්නා වටපිටාව වෙන මිනිසුන්ට පවා දැඩි පීඩාවක් සහ දැඩි පොලිසියට එරෙහිව දැඩි ආවේගයක් පවා එන්න පටන් ගන්නවා. නමුත් පොලිසිය කියලා කියන්නේ අපේ රටේ ආයතනයක්, මිනිසුන්ගේ ආයතනයක්. නමුත් මේ මෙහෙම කරනකොට මෙහෙම පොලිස් නිලධාරීන් මේ වගේ දේවල් කරද්දී ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ප්‍රදේශීය පොලිසිය ඔබේ පැමිණිල්ල බාරගන්නේ නැතිනම්, එහෙම නැත්නම් ඔවුන්ගෙන් ඔබට හිරිහැරයක් කරදරයක් සිද්ධ වෙනවා නම් ඍජුවම ප්‍රදේශීය මහේස්ත්‍රාත්වරය වෙත පැමිණිලි කරන්න ඔබට හැකියාව තිබෙනවා. මේක කොහොමද කරන්නේ? මෙන්න මේ පාඩමෙන් අපි කතා කරන්නේ ඔබට ඔබේ අසල්වැසියෙකුට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කරදරයක් වුණොත්, නැත්නම් අපරාධයක් ඔබේ පොලිස් ස්ථානයෙන් වෙන්න පුළුවන්, වෙනත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්, අපරාධයක් හංගනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් කිසිම වියදමක් නැතුව ඒකට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් කොහොමද ප්‍රදේශයෙන් අඩුකාරතුමාට යවන්න කියන කාරණාව තමයි මේ වීඩියෝෙන් මම ඔබට කතා කරන විශේෂයෙන්ම පොලිසිය පමණක් නෙවෙයි, අර මම ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයට ප්‍රදේශයේ වෙනත් රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්, වෙනත් පුද්ගලයෝ කණ්ඩායමක් වෙන්න පුළුවන්, සමාජයට ඔබට පමණක් නෙවෙයි පරිසරයට පවා හානිදායක දේවල් සිද්ධ වෙනවා නම් නීතිය වැහිලා නම් තියෙන එක ක්‍රියාත්මක කරන්න ඕන අය ඒක කරන්නේ නැතිනම් අද මම මේ කියලා දෙන පාඩම අවසන් වෙනකන් අහගෙන හිටියොත් ඔබට ඉගෙන ගන්න පුළුවන්කම තිබෙනවා මේ ඔබට තියෙන අයිතිවාසිකම ඔබ කොහොමද හරියට පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි මතක තබා ගන්න නීතිය කියන්නේ පොලිසියට විතරක්, එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරියෙකුට, එහෙම නැත්නම් බලපුලුවන්කාරයෙකුට, එහෙම නැත්නම් සල්ලිකාරයෙකුට, කෝටිපතියෙකුට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඒක ඔබටත් අයිති ප්‍රබල ආයුධයක්. හැබැයි ඒක පාවිච්චි කරන්න ඕනේ තා පරිස්සමෙන්. එහෙම නැති වුණොත් ඒක ඔබටම ආපස්සට කරකිනවා. මේ පාඩම ඉගෙන ගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ඊටම ආදරෙන් පිළිගන්නවා. නීතිය ඉගෙන ගන්න, නීතිගරුක පුරවැසියෙක් වෙන්න වීඩියෝ අවසන් වෙනකන් අහන්න. තවත් කෙනෙක් නීතිගරුක පුරවැසියෙක් කිරීම උදෙසා ඔබට හැකියාව තියෙනවා අවශ්‍ය නම් තව කෙනෙකුට ෂෙයා කරන්න. අපි කියන්නේ ෂෙයා කරන්න කියලා. දන්න අය යුක්තිගරුක මිනිස්සු ඒ නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ගිහිලා අපරාධකරුවන් බවට පරිවර්තන වෙන එක නවතිවි. හොඳයි. අපි යමු කෙලිම පාඩමට. අපි මේ පාඩමෙන් විද්‍යාත්මකව එබගත්ම නීතිමය වගන්තිය ඔස්සේ පවා ශ්‍රේෂ්ඨාධිකරණ වලින් ලබා දෙන ඓතිහාසික නඩු තීන්දුව ඇසුරෙන් පවා දීර්ඝ ලෙස නමුත් ඊටම කෙටියෙන් සාකච්ඡා කරනවා කාරණා තුනක් සම්බන්ධව. එකක් තමයි මහේස්ත්‍රාත්වරයා තතු බලතල මොනවද කියන කාරණාව. ඒ වගේම තමයි තැපෑලෙන් හෝ වෙනත් ආකාරයකින් මහේස්ත්‍රාත්වතුමාට පැමිණිල්ලක් යොමු කිරීමට තිබෙන නීතිමය පදනම මොකක්ද කියන එක. ඒ වගේ තමයි පොලිසිය වෙනත් හිරිහැරයකට ලක් වෙලා එහෙම නැත්නම් මොන ආකාරයෙන් හරි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිනම් නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මේ පාඩමෙන් අපි ඔබට උගන්වන්නේ. විශේෂයෙන්ම ලංකාවේ පොලිස් ආඥාපනත අනුව පොලිසිය ප්‍රධාන කාර්යභාරය වෙන්නේ අපරාධ වැළැක්වීම සහ මහජන සාමය ආරක්ෂා කිරීම. නමුත් ඇතැම් නිලධාරීන් තමගේ නිල ඇඳුම සහ බලය අවභාවිතා කරමින් පුරවැසියන්ට පීඩා කරන අවස්ථා ඕනෑ තරම් ලංකාවේ තිබෙනවා. අන්න ඒ නිසා තමයි මේ පාඩම ඔබට ගෙන යන්නේ. මොකද අපිට දුරකථන අපතුන් ගණනාවක් ආවා යම් කාරණා කීපයක් සම්බන්ධව. පුරවැසියන්ට පොලිසිය විසින් හිරිහැර සිද්ධ කරනවා. පුරවැසියෝ දන්නේ නැහැ එතනින් එහාට මොකද්ද කරන්න කියලා. විශේෂයෙන්ම අපේ රටේ උත්තරීතම නීතිය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එහි 3 වෙනි පරිච්ඡේදය මගින් පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් සහතික කරලා තියෙනවා. එතකොට මේ සහතික කරලා තියෙන අයිතිවාසිකම් භුක්ති විඳින්න ඔබටත් අයිතියක් තියෙනවා. මේක ඔබට තමයි මේ අයිතිවාසිකම් දීලා තිබෙන 11 වෙනි වගන්තිය, 12 එක වගන්තිය, 13 1, 13 2 මේ වගේ වගන්ති තියෙනවා ඔබ වෙනුවෙන්. විශේෂයෙන්ම වදහිංසා වලින් හෝ කුරුරු අවමාන සහගත සැලකිල්ලෙන් නිදහස් වීමේ අයිතිය, නීති ඉදිරියේ හැමදෙනාම සමාන තත්ත්වයට පත්වීම සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය, ඒ වගේම තමයි නීත්‍යානුකූල හේතුවකින් තොරව අන්තනෝමතික විදිහට අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමෙන් නිදහස් වීමේ අයිතිය. මේ වගේ අයිතිවාසිකම් රාශියක් ඔබට තියෙනවා. යම් පොලිස් නිලධාරියෙක් ඔබට අතින් පයින් පහර දුන්නොත්, තර්ජනය කළොත්, අයිති විදියට කූඩුවට දැම්මොත් ඔහු කඩ කරන්නේ මෙන්න මේ උත්තරීතර ව්‍යවස්ථාපිත අයිතීන්. ඒක සාමාන්‍ය වරදක් නෙවෙයි, බරපතල ව්‍යවස්ථාපිත වරදක්. බොහෝ දෙනෙක් හිතනවා මේ පොලිසිය ගැන හැම දෙයකටම අමතක වෙන්න ඕන, පොලිසිය ලොකු මහත්තුරුනේ කාකි ඇඳුමට අපි යටත් වෙලා බය වෙලා ඉන්න ඕන කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඉතින් කොන්ද කැඩිච්ච අයගේ කොන්ද හදන්න තමයි අපි මේ වීඩියෝ ඔබට ඉදිරිපත් කරන්නේ. නමුත් අපරාධ අඩුදාන සංග්‍රහය සහ අධිකරණ සංවිධාන පනත මගින් මහේස්ත්‍රාත්වරයාට විශාල අධීක්ෂණ බලයක් ලබා දීලා තියෙනවා. මහේස්ත්‍රාත්වරයා කියලා කියන්නේ ඕගොල්ලන් ප්‍රදේශයේ ඉන්න මේ ඔය පොලිසියෙන් ගිහින් නඩු දාන, ඕගොල්ලෝ අල්ලගෙන ගිහින් නඩු දාන මහේස්ත්‍රාත්වමාර තමයි ඔය අපි කියන්නේ. ඒ වගේ තමයි මේ බලතල කොහොමද මේ මහේස්ත්‍රාත්වමාරට ලැබෙන්නේ? අපරාධ අඩුදාන සංග්‍රහ පනතට ගියාට පස්සේ
ඕනෑම අපරාධ විමර්ශනයකට අදාළව නියෝග නිකුත් කරන්න විමර්ශන පවත්වන්න පොලිසියට බල කිරීමට සහ සමස්ත විමර්ශන ක්‍රියාවලියම අධීක්ෂණය කිරීමට මහේත්‍රාත්වරයාට පූර්ණ බලතල තිබෙනවා. ඒ වගේ තමයි වරන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න ඕනෑම පුද්ගලයෙකු පැය 24ක් ඇතුළත මහේත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ යුතුයි. අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූලද නැද්ද කියන එක තීරණය කරන්නේ මහේත්‍රාත්තුමා මිසක් ඒක තීරණය කරන්නේ පොලිසිය පොලිස් ස්ථානාධිපතිවරු හෝ උසාවියට යන කෝට් සාජන්ලා නෙමෙයි. ඒ වගේ තමයි පොලිසිය එල්ලූ පළියට පුද්ගලයෙකු අත්අඩංගුවේ තබා ගන්න බැහැ වගේම රක්ෂිත බන්ධනාගත කිරීම හෝ අප ලබා දෙන තීරණය කරන්නේ මහේත්‍රාත්වරයාගේ ස්වාධීන අධිකරණ මනස මගින්. මෙන්න මේක තමයි පුරවැසියෝ දැනගන්න ඕනේ. ඒ වගේ තමයි පොලිස් බලපෑම් වලින් තොරව යම් පුද්ගලයෙකු ලබා දෙන ස්වේච්ඡා ප්‍රකාශව පාපෝච්චාරණ රහසිගතව සටහන් කිරීමේ බලය තිබෙන්නේ මහේත්‍රාත්තුමාට. ඒ වගේ තමයි මේවා කරන්නේ කොහොමද කියන එක ඔබ දැනගෙන ඉන්න ඕන. ඒ වගේ තමයි 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 15 16 17 වගන්ති වලින් මහේත්‍රාත් අධිකරණයක අපරාධ බල ප්‍රදේශයේ සහ සංක්ෂිප්ත නඩු විභාග මේ පැවැත්මේ සීමාවන් පවා නිර්වචනය කරලා තියෙනවා. මේ නාලිකාව තුලින් අපි මේ නිර්වචන පවා හැම එකක්ම ඔබට ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මේ අපිට දැන් මේ වැදගත්ම ප්‍රශ්නේ උනේ අපි දන්න කතා කරේ මුලින්ම වැදගත් ප්‍රශ්නයක් තමයි මහේත්‍රාත්වරයාට තැපෑලෙන් ලිපියක් යවන්න පුළුවන්ද? එතකොට ඔහු ළඟට කොහොමද අපි පැමිණිල්ල අරගෙන යන්නේ? ඒකට නීතියේ තියෙන වගන්ති මොනවද කියන කාරණාව තමයි අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ. විශේෂයෙන්ම නීතිමය වශයෙන් රිජියුම් බැලුවට පස්සේ ලියාපදිංචි තැපෑලෙන් පැමිණිල්ලක් යවිය හැක කියලා කෙලින්ම නීති පොතේ සඳහන් වෙන්නේ නැහැ. අපි ඉගෙනගෙන නැහැ ඒක. හැබැයි ඊට ඍජු නීතිමය පදනමක් ලැබිලා තියෙනවා 1979 අංක 15 දරන අපරාධ නඩුජාන සංග්‍රහ පනතේ 136 1 වගන්ති යටතේ නැත්නම් 136 කියලා අපි ගමුකෝ. ඒ වගන්ති යටතේ මේ යම් මේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න අවශ්‍ය යම් ප්‍රතිපාදන ටිකක් ඒක දීලා තියෙනවා. එතකොට ඒ පදනම හැදිලා තියෙනවා. මේ වගන්ති සඳහන් වෙනවා වරදක් සිදු වී ඇති බවට සඳහන් වන ලිඛිත පැමිණිල්ලක් මහේත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීම මගින් නඩුවක් හෝ විමර්ශනයක් ආරම්භ කිරීමට මහේත්‍රාත්වරයාට බලය හිමි වෙනවා. ඒ වගේම මේක වාචිකව ඉදිරිපත් කරන්නත් පුළුවන්. වාචිකව ඉදිරිපත් කිරීමේ කාරණාව ලංකාව තුළ මේ සිද්ධ වෙන ආකාරය පිළිබඳව ගැටලු සහගත අපි දැකලා නැහැ සහ අහලා නැහැ. වාචිකව ඉදිරිපත් කරනවාද කියලා. නමුත් එහෙමත් ප්‍රතිපාදනයක් තියෙනවා. කොහොම නමුත් මේ මහේත්‍රාත්වරයාට තියෙන බලතල සම්බන්ධය සහ මහේත්‍රාත්වරයා ඔබ ඉන්න පීඩාව සම්බන්ධයෙන් මැදිහත් වෙන ආකාරය ගැන තමයි මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ. විශේෂයෙන්ම එක තියෙනවා මේ වගන්ති මගෙන් පොලිස් විමර්ශනයක් නොකරනකොට මහේත්‍රාත්තුමාගේ අවධානයට ඒක යොමු කරන්නත් ඉඩ සැලසෙනවා. විශේෂයෙන්ම මේක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ කොහොමද කියන එකත් අපි දැනගන්න ඕන. මොකද මම ඉතින් සඳහන් කරානේ ප්‍රායෝගිකව සිද්ධ වෙන කාරණාව දැනගන්න ඕන. ආවට ගියාට මේ වගේ ලෙවුම් යවන්න එපා. මේ සාක්ෂි තියෙනවා නම් ඒක ගොනු වෙන්න ඕන. ඒ කාරණා ටික තමයි අපි දැනගෙන ඉන්න ඕන. අපි යවන ලිපිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට හම්බුනට පස්සේ මහේත්‍රාත්වරයාගේ නිරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ වගන්තිය නැත්නම් 136 එක ආවගන්තිය යටතේ ලිපිය පරීක්ෂා කරන මහේත්‍රාත්වරයාට අදාළ පොලිස් ස්ථානයට හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නැත්නම් SSP ඒ ගැන විමර්ශනය කරලා බී වාර්තාවක් හැදවීමට නියෝග කරන්න පුළුවන්කම තියෙනවා මහේත්‍රාත්තුමාට. කරන එක නැති එක එතුමාගේ වැඩක්. එහෙමත් නැත්නම් පාර්ශ්වයන්ට අධිකරණයේ පෙනී ඉන්න කියලා සමෝස් නැත්නම් සිතාසි නිකුත් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේක කරන්න කලින් ඔබ දැනගන්න ඕන සාක්ෂි ටික ගොනු කරගන්න. සාක්ෂි නැතුව මේක කරන්න ගියොත් ගැටලු සහගතයි. සාක්ෂි නැතත් මේක කරන්න බැරි කමක් නැහැ. මොකද එහෙමත් මහේත්‍රාත්වරුන්ට යවන නිර්නාමික ලිපි ඔස්සේ මහේත්‍රාත්වරු විමර්ශන කරලා යම් පුද්ගලයෝ අත්අඩංගුවට අරගත්ත කාරණාත් ලංකාවේ නැතුවම නෙවෙයි ඕනෑ තරම් තියෙනවා. අපි බොහෝ දේවල් දන්නේ නැති වෙනවා. කොහොම නමුත් ඔබට ඍජුවම තිබෙන හානියක් නම් සාක්ෂි ගොනු කරලා ඒව එකතු කර ගැනීමත් ඔබේ වගකීමක්. සාක්ෂි තිබුණොත් වැඩේ ටක්කටම කරන්න පුළුවන් සාර්ථකයි. කොනමුත් ලිපියක් යැවීමේදී අපි අමතක කරන්න හොඳ නෑ. ලිපියේ යවන ක්‍රමයක් තියෙනවා. විශේෂයෙන්ම අපි යවන්නේ මහේත්‍රාත්තුමාට ගරු අධිකරණයට අපි යවන්නේ ආමන්ත්‍රණය කරන්න ඕන. ආමන්ත්‍රණය කරද්දී ගරු මහේත්‍රාත්තුමා වෙත ඊටාම ගෞරවයෙන් ඉදිරිපත් කරමි කියලා අපි සඳහන් කරන්න ඕනේ. ගරුත්වය එතුමාට දීලා තමයි අපි අනික් කාරණා ටිකට යනවා. ඊට පස්සේ ඔබේ තොරතුරු ඔබේ ගම නම ලිපිනේ හැඳුනුම්පත් අංකය දුරකථන අංකය ආදී විස්තර ඊට පස්සේ උත්තර කවුරුව කවුද කියන එක සම්බන්ධව නම නිලාංකය පොලිස් ස්ථානයේ ඒ වගේ දේවල් තොරතුරු තියෙනවා. ඒ වගේ තමයි විස්තරය සඳහන් කරන්න ඕන කාලානුරූපීව තමයි නැත්නම් පිළිවෙලට තමයි මේ විස්තරය අර පුංචි කාගල යුම් වගේ ලියලා එවුවන් පස්සේ කාරණාව ටිකක් සිද්ධ කරගන්න අමාරුයි. ඒ නිසා කාලානුරූපීව තමයි අපි මේ ලිපිය සඳහන් කරන්නේ. ඒ වගේ තමයි අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලා සිටීම. අපක්ෂපාතී විමර්ශනයක් තමයි අපි ඉල්ලන්නේ. ඒ වගේ තමයි ලියාපදිංචි තැපෑලෙන් අපි යවනකොට මේක මේ රෙජිස්ටර් පෝස්ට් අපි යවන්න ඕන. හේතුව තමයි මේ තැපැල් බහන්න කුයිතාංශය අපි ළඟ තියාගත්තට පස්සේ අපි අධිකරණයට ලිපි යොමු කරා කියන එක සම්බන්ධයෙන් නීත්‍යානුකූල සාක්ෂියක් අපිට නිර්මාණය වෙනවා. අන්න ඒක නිසා අපි හැම වෙලාවෙම
පිළිගත් ක්‍රමවේදයක් අනුව තමයි ලිපි ගනුදෙනු කරන්න ඕන. මොකද ඒවා ප්‍රබල සාක්ෂි බවට පරිවර්තන වෙනවා හිතා ගන්න බැරි විදිහට. ඒ වගේ තමයි මේ මම මේ කියන ක්‍රමය හැම එකකට මේක පාවිච්චි කරන්න එපා. හේතුව තමයි මේ ක්‍රම වලට ගිහිල්ලා ඔබට ඒක හරියට කරගන්න බැරිනොත් එහෙම ඔබට තවදුරටත් පොලිසියෙන් හිරියාර සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා හරියටම කරාට පස්සේ ඒ පොලිසිය තියෙන පිළිල අයින් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒක නිසා මේ ඔබට යුක්ති ඉෂ්ට කරලා දෙන්නේ නැති දිගින් දිගටම පොලිසිය කරදර කරනවා නම් එවැනි අවස්ථාවක විතරයි ඔබ මේක කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ මහේත්‍රාතුමාට මේ ලිපි ඉදිරිපත් කරද්දී ඔබට අවශ්‍ය නම් නීතිඥවරයෙක් කරාත් මේක පැමිණිල්ලක් ආකාරයටම ඒ නීතිමය භාගන්ති දාලම නීතිඥවරයාටත් හැකියාව තියෙනවා මේ පැමිණිල්ල මහේස්ත්‍රාතුමාට ඉදිරිපත් කරන්න. ඒකත් හොඳට මතක තියාගන්න. අපිට පුද්ගලිකව මහේස්ත්‍රාතුමාට යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් නීතිඥවරයෙක් කරා මේ පැමිණිල්ල ඔබට දාන්නත් පුළුවන්. කොහොම නමුත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන හැඟීම් මත නෙවෙයි සාක්ෂි මත. එතකොට සාක්ෂි ආඥාපනත අනුව ඔබේ පැමිණිල්ල සනාථ කිරීමට සාක්ෂි තිබිය යුතුයි. මම ඉස්සෙල්ලා කියපු ආකාරයට කොච්චර අසාධාරණයක් වුණත් වැඩක් නැහැ. හැඟීම සාක්ෂියක් නෙමෙයි. හැඟීම සාක්ෂියක් විදිහට අපිට කඩදාසි කොලයකට ගන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා හැඟීම් මත නෙවෙයි එවිඩන්ස් මත තමයි හැම එකක්ම ඔප්පු කරන්න වෙන්නේ. එතකොට ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ ජංගම දුරකථනයෙන් ගන්න වීඩියෝ හඬපට වෙන්න පුළුවන්. ඒ වගේ ඕඩියෝ කෝල් රෙකෝඩ්ස් SMS WhatsApp පණිවිඩ මේ වගේ දේවල් අර මේ පෙන් ඩ්‍රයිව් එක වගේ දාලා ඔබට පුළුවන් මේකට අමුණන්න. නැත්නම් නීතිඥවරයා හරහා මේක බාර දෙන්න පුළුවන්. වෛද්‍ය සාක්ෂි පහර දීමක් සිදු වුණා නම් රෝහල් ගත වෙලා හිටියා නම් මේ අපි ගන්න ජේම වාර්තා වගේ වෛද්‍ය වාර්තා අපිට මේකට අමුණන්න පුළුවන්. පරිවේශනයේ සාක්ෂි ඇතින්දුරු සාක්ෂිකරුවන්ගේ තොරතුරු අවට CCTV කැමරාවල දර්ශන පවතිනවා නම් ඒවා මේ වගේ සියලු දේවල් මේ පැමිණිල්ලට ඔබ ඇතුළත් කරන්න ඕන. එතකොට එහෙම වුණාම තමයි වැඩේ 100%ක් අපිට සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි මහේත්‍රාතුරයට අමතරව මේ පැමිණිලි පිටපත් ඔබට පුළුවන් අපි අර හැමදාම කියන ජාතියේ ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, SSP, ASP මේ වගේ අයට යවන්න පුළුවන්. ඒ වගේ තමයි 2015 අංක 4 දරන වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ සාක්ෂිකරුවන්ට පොලිසියෙන් තර්ජන එල්ලවන්නේ නම් ඔවුන්ට විශේෂ ආරක්ෂාව සැලසීමට බවන් යොමු කිරීමට අධිකරණයට බලය තිබෙනවා. එහෙම දේවලුත් මේක ඇතුළේ තිබෙනවා. මේක දැනගන්න ඕන. හැබැයි ඔබ යන්න ඕන මේ හැම දෙයකටම වඩා පිරිසුදු දෑතින් තමයි අධිකරණයට යන්න ඕන. පිරිසුදු දෑතින් ඔබට අධිකරණයට යන්න බැයි නම් යුක්තිය ඉල්ලලා බලාපොරොත්තු වෙන්න එපා. යුක්තිය බලාපොරොත්තු වෙන්න එපා. ස්වභාව දහමෙන් හරි බ්ලොක් කරනවා. ඔබේ දෑත් දෙක ඔබේ දෑත් පිරිසුදු නැත්නම්. ඒ වගේ තමයි ලංකා නීති ඉතිහාසයට ගියාට පස්සේ පොලිසිය විසින් අන්තර්නෝමාතිකව නැත්නම් පොලිසිය අන්තර්නෝමාතිකත්වයට එරෙහිව මහේත්‍රාතුරගේ බලතල තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දීලා තිනවා. ඓතිහාසික නඩු තීන්දුව ගණනාවක් විශේෂයෙන්ම සිරිසේන and other වොෂ් පෙරේරා මේ නඩු තීන්දුව මේකේ විශේෂයෙන්ම කතා කරනවා මේ මහේත්‍රාතුරයා කියලා කියන්නේ පොලිසිය කියන ඕනෑම දෙයකට රබර් මුද්‍රාවක් තබන නිලධාරියෙක් නෙවෙයි. පොලිස් විමර්ශනයක් සාධාරණව සිදුවන්නේදයි අධීක්ෂණය කිරීමේ සහ නියෝගනිකුත් කිරීමේ ස්වාධීන අධිකරණ බලයක් මහේත්‍රාතුරයාට තියෙනවා කියලා විශේෂයෙන්ම මෙහි තීන්දුව වෙනවා. ඒ වගේම තමයි චන්නපීරිස් and others was attorney general මේ නඩුවේ සඳහන් වන විශේෂම නීතිමය මූලධර්මයක් විදිහට සැකකරුවෙකු තමා හමුවට ඉදිරිපත් කරාට පස්සේ මහේත්‍රාතුරයා විසින් තම අධිකරණමය මනස භාවිතා කරලා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතු තිබේදයි පරීක්ෂා කරන්න ඕනේ. වගේම පොලිසිය ඉල්ලූ පලියට පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාරගත නොකළ යුතුයි කියලා ඒකේ සඳහන් වෙනවා. ඒ වගේ තමයි ජෙනරල් මර්වින් පෙරරාවෝස් FBI සුරේෂ් ගුණරත්න කියන මේ නඩුවේ 2003 මේකෙත් සඳහන් වෙනවා වැරදීමකින් අත්අඩංගුවටගත් කුක් කෙනෙක් වෙච්ච ජෙනරල් පෙරලට පොලිසිය තුලදී අමානුෂික විදියට පහර දීම නිසා ඔහුගේ වකුගඩු අක්‍රිය වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරා පොලිස් අත්අඩංගුවට පහර දීම සිදුවීම ඇතනම් මහේත්‍රාතුරයාට දැනුම් දුන් සැනින් වහාම නීති වෛද්‍ය නිලධාරී වෙත යොමු කරලා නැත්නම් ජේඑම්ఓ ළඟට යොමු කරලා වාර්තාවක් හැදීමට නියෝග කරන්න ඕනේ. මේ වගේ බොහෝ දේවල් තිබෙනවා. එකක් ප්‍රශ්නයක් තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ගොඩක් අයට කොන්ද නැහැ මේ වැඩේ කරගන්න. එක්ක බයයි, අහිංසකයි. මේ වගේ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ නිසා තමයි රටේ ප්‍රශ්න දවස ගානේ වැඩි වෙමින් තියෙන්නේ. ඒක නිසා මේ අවසාන වශයෙන් අපි ගත්තට පස්සේ මතක තබා ගන්න ඔබ පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට බලය තිබුණත් නීතිය අතර ගැනීමට හෝ පුරවැසියන් බිය ගැනීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. ඒක නිසා ඔබ බිය වෙන්න එපා. නිවැරදි සාක්ෂි සහ නීතිමය දැනුම ඔබ සතු නම් ඔබට ඉහළම සාධාරණය නියත වශයෙන්ම අධිකරණයෙන් ඔබට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔබ සැක සංකා තබා ගත යුතු නැහැ. ඒ වගේ තමයි
ඔබට තවදුරටත් ගැටලුකාරී දේවල් තිබෙනවා නම් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව මේ වගේ හරහා නීතිඥවරයෙක්ගේ සහාය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ප්‍රදේශීය නීතිඥවරයෙක්ගෙන් ඔබට සහාය ලබා ගන්න පුළුවන්. මේ බොහෝ හොඳ නීතිඥ මහතුරු සහ නීතිඥ මහත්මියන් ලංකාවේ ඉන්නවා. මේ හැම නීතිඥවරයෙකුටම බැලලා වැඩන්නේ හොඳ දක්ෂ ඒ වගේම සාධාරණ නීතිඥ මහත්වරු සහ මහත්මියන් ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඒ වගේ තමයි මේ විදිහට ගත්තට පස්සේ පළවෙනි දේ තමයි ඔබ අවශ්‍ය වෙන්නේ නීති ඉගෙන ගන්න එක. නීති ඉගෙන ගන්න නැතුව ඔබ මොනවා කරත් වැඩක් නැහැ. මොකද එක එක්කෙනා නටන්නේ දඟලන්නේ ඔබ මෙන්න මේක දන්නේ නැති හින්දා. ඔබ මේ නීතිය හරියට දැනගෙන ඔබට මොන විදිහට පහර ගැහුවත් ඔබ දන්නවා කල්යල් බල්ලා ගේම් එක ගහලා දෙන්න ඕන කොහොමද කියලා ඔබ දන්නවා. ඒක නිසා තමයි අපි මේ වගේ වැදගත් ලෝ පොයින්ට්ස් පවා ඔබට ඉදිරිපත් කරන්නේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි මතක තියාගන්න කොයි වෙලාවකවත් ඔබ පිරිසුදු දෑතින් නොමැතිව අධිකරණයට යන්න එපා. ඒක සබා දහමෙන් හරි ඔබට දඬුවම් ලබා දෙනවා. මේ විදිහට ගත්තට පස්සේ මේ වීඩියෝ සහ මේ මම ඉදිරිපත් කරන වීඩියෝ වැදගත් කියලා හිතනවා නම් තවත් කෙනෙකුට ඉගෙන ගන්න ඕන කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේ තමයි subscribe කරන්න අපේ channel එක. අපි අනෙක් channel subscribe කරන්න කියලා කියන්නේ නැහැ. නමුත් මේ වැදගත් දේවල් නිසා තමයි ඔබට කියන්නේ subscribe කරන්න කියලා. ඒ වගේ තමයි ඔබේ අදහස් සහ ඔබට තියෙන ප්‍රශ්න දාන්න කමෙන්ට් එකක් විදිහට පල්ලෙන් මේ නාලිකාව දැන් සක්‍රියව මේ පවතින්නේ. ඒක නිසා අපි ඔබේ ප්‍රශ්න වලටත් උත්තර දෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් පවතිනවා. මම ගිහින් එන්නම්. සුබම සුබ දවසක් වේවා. නැවතත් නීතිමය විශ්ලේෂණයකින් අපි හම්බෙමු.